සසුන් කෙත ප්‍රවෘත්ති පෙළ ගැස්ම වතිකානුවේ පූජකවරුන්ට සමලිංගික ජෝඩුවලට ආශිර්වාද කිරීමටද අවසර දී ඇතැයිද වාර්තා වේ. නත්තලේ ප්‍රචණ්ඩත්වයට සූදානම් වන උතුරු නයිජීරියාව. දශකයකට වැඩි කාලයක් තිස්සේ එක් රටක් පමණක් ලෝකයේ ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගවරුන් බහුතරයක් බිහි කර ඇත. නයිජීරියාවේ 2009 සිට 2023 දක්වා කාලය අතර කිතුණුවන් 50,000කට වඩා මරා දමා ඇති අතර එම කාලය තුල මිලියන ගණනක් ඔවුන්ගේ නිවෙස් වලින් අවතැන් වී ඇත. පසුගිය වසරේ නයිජීරියානු කිතුණුවන්ට එල්ල වූ මාරාන්තික නත්තල් ප්‍රහාර මාලාවකින් පසුව සිය ගණනක් මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවක් ආබාධිත විය. එම නිසා මෙම වසරේ නත්තල ලංවීමත් සමග බොහෝ නයිජීරියානු කිතුණුවන් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සහ උත්සවවලට වඩා වැඩි යමක් ගැන සිතන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. මීට පෙර වසර දෙකේදීම මහා පරිමාණ සමූල ඝාතන සිදු වූ අතර ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසයක් තැබීමේ නිෂ්ඵල බව නිසාම බොහෝ කිතුණු සභාවන් හා එම සමාජයන් විසින් Tamanගේම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට පෙළඹීම සාමාන්‍ය දෙයක් වී ඇත. නයිජීරියානු ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් කිතුණුවන් වන නමුත් බහුතරයක් මුස්ලිම්වරු ජීවත් වන රටේ උතුරු ප්‍රදේශයේ නිතර දඩයම් කිරීම් වලට ලක්වන සුළුතරයකි. බොහෝ නයිජීරියානුවන් පවසන්නේ බොකෝ හරහම් ඉස්ලාමීය ෆුලානි සටන්කාමින් හා වෙනත් ජිහාඩ් කණ්ඩායම්වල උත්සාහය එම පළාත් වලින් කිතුණුවන්ව සම්පූර්ණයෙන්ම එළවා මුස්ලිම් අධිරාජ්‍යයක් බිහි කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇති බවයි. මීළඟ ප්‍රහාරය සිදුවන්නේ කවදාද සහ කොතැනද යන්න පිළිබඳව කනස්සල්ලෙන් හා බියෙන් ජීවත් වීමට සිදු වී ඇති පසුබිමක් තුළ නත්තල ප්‍රීතිමත් වීමට වඩා බියජනක කාලයක් බවට පත් වී ඇතැයි ඉන්ටර්නැෂනල් ක්‍රිස්ටියන් කන්සර්න් වාර්තා කරයි. උතුරේ බොහෝ කිතුණුවන් විශ්වාස කරන්නේ සමහර දේශපාලඥයන් ආගමික හෝ දේශපාලන හේතුන් මත මෙම ප්‍රහාරවලට අනුග්‍රහය දක්වන බවයි. එසේම බොහෝ නයිජීරියානුවන්ගේ මතය වන්නේ මෙම අයුක්ති සහගත තත්ත්වය තුළ ලෝකයේ සෙසු රටවල් විසින් නයිජීරියාව වෙනුවෙන් සාධාරණීය ඉෂ්ට කිරීමට ඉදිරිපත් වීමට තවමත් අපොහොසත් වී ඇති බවයි. 2024 අවසාන වන විට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආගමික නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දැක්විය යුතු රටවල් වල ලයිස්තුවක් සම්පාදනය කළ අතර නයිජීරියාව ඊට ඇතුළත් කර නොමැති බවත් සාපේක්ෂව ඊට වඩා අඩු අවදානමක් ඇති රටවල් නම් කිරීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දී ඇත. 2023 දී තම ඇදහිල්ල වෙනුවෙන් ලොව පුරා මරා දැමූ කිතුණුවන් 5000න් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් නයිජීරියානුවන් වී ඇති පසුබිමක මෙම ලයිස්තුවේ නයිජීරියාව නොමැති වීම පුදුම සහගත වන අතර ඊළඟ දශකය හෝ දෙක තුල තත්වය නරක අතට හැරෙනු ඇතැයිද ඔවුන් අපේක්ෂා කරයි. ලොව ලාබාලතම කාදිනල්වරයා යුක්රේනයේ යුක්‍රේන රදගුරු මයිකොලා බයිචොක් වයස අවුරුදු 14 දී කාදිනල්වරයෙක් ලෙස පත්වීම ලබා ඇති අතර එම ධූරයට පත් ලොව ලාබාලතම තැනැත්තා බවට පත්වෙමිනි. උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ වෙසෙන යුක්‍රේන කතෝලිකයින් නියෝජනය කරමින් මෙල්බර්න්හි ශුද්ධ වූ පේතුරු පාවුලු දේවස්ථානයේ සේවය කරයි. දෙසැම්බර් 7 වන දින වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවති උත්සවයකදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බයිචොක් බිෂොප් වරයා කාදිනල් පදවියට උසස් කරන ලදී. මෙම උත්සවයේදී ලොව පුරා සිටින තවත් නව කාදිනල් වරුන් 20 දෙනෙකු පමණ පත්වීම් ලබා ඇතැයි වාර්තා වේ. පත්වීම ගැන වතිකානු පුවත් වෙත අදහස් දක්වමින් කාදිනල් බයිචොක් විසින් සාමය සඳහා මැදිහත් කරුවෙකු ලෙස පල්ලියේ කාර්යභාරය සුවිශේෂී බවත් යුක්‍රේනයේ පමණක් නොව මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල පවා සාමය සඳහා මැදිහත් කරුවෙකු වීමට පල්ලිය ක්‍රියාශීලී විය යුතු බවත් යුද්ධය සහ ගැටුම් පිළිබඳ තම අත්දැකීම් විස්තර කරමින් පවසා ඇත. නත්තලටවත් පල්ලි නොයන ඇමරිකානුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නත්තල් දින දේවස්ථානයට නොයන බව වාර්තාවක් මගින් පෙන්වා දී ඇත. ලයිෆ්වේ රිසර්ච් අධ්‍යයනයකට අනුව ඇමරිකානුවන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් නත්තල් දිනේදී දේවස්ථානයට යනවාට වඩා නත්තල සැමරීම වෙනුවෙන් වෙනත් දෙයක නියැලීමට ප්‍රිය කරන බව පෙන්වා දී ඇත. නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන වලින් පෙනී යන්නේ නත්තල් උත්සවයේදී සාමාන්‍යයෙන් 47%ක් පල්ලි යන නමුත් 48%ක් එසේ නොවන බවත් 5%ක් අවිනිශ්චිත බවත්ය. Subscribe us for more details.